නංගි මෙහෙමයි මම ඇත්තටම ඔයාට ඒ ආර්ට් එක බාර දුන්නේ අම්මගේ තාත්තගේ එක ඇඳලා දෙන්න කියලා මේ ගොඩාක් ආසාවෙන් ගොඩාක් ආදරෙන් ගොඩාක් හැඟීමකින් හරිද ඉතින් මේ මම ඔයාව දන්නේවත් නැහැ ඔයාගේ වර දැකලා තියුණාට අර මම ඔයාව දන්නේවත් නැහැ ඉතින් ඒ වුණාට ඒක ඔයා උපරිම සාධාරණයක් මේ ෆොටෝ දෙකට කරා නංගි මං ඇත්තටම හිතුවේ නෑ ඒ වගේ ලස්සනට ඒ වගේ සාධාරණයක් කරනම් මා කරાવી කියලා මේ ඒ වගේම ඒ කියන්නේ ඒකේ තියෙන මේ අනික ඒක කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් මම ඔයාට කෝල් කරනවා වද දෙනවා මෙහෙම අහනවා අර මහනවා අරවා කියනවා මේවා කියනවා ඒව කිසිම දෙයකට දශමකින්වත් කේන්තියක් ගන්න නැතුව ෆෝන් එක ආන්සර් කරලා අයියේ මෙහෙම කරමු මෙහෙම හොඳයි කිය මගේ අයිඩියාස් උත් අරගෙන ඒක ඉතින් පරිම සාධාරණයකටත් එහා එයා කියන්නේ උපරිමයටම ඔයා කරලා දුන්නා නංගි තේරුණානේ ඉතින් අර මම ඔයාට කලින් කිව්වා වගේ කියන්නේ ඔයා මේ අර සල්ලි වෙනුවෙන් ජීවත් වෙන ගෑනු ළමයි පිරිමි ළමයි අතර මිනිස්සු අතරේ ජීවත් වෙන්න සල්ලි කීයක් හරි මේ ඔයා හම්බ කරගන්න මේ දේ කරනවා කියන හැඟීම අන්තිමට මට ආවා මොකද මේ ඔයා එක ගිහිල්ලා දීලා අපේ ගෙදරට ගිහිල්ලා අන්තිමට ඒ දෙකක් දීලා මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා ඉන්න තරම් නිහතමානී කමක් කියන්නේ නංගි ඒක පුදුම මේව එකක් තේරුණාද අනික ඒක පුදුම දෙයක් ඒක. ඉතින් ඒක නිසා මේ ඊටත් වඩා ඒ කියන්නේ මගේ අම්මට ගොඩක් ඇස් වලට කඳුළු ගියාට නම් තාත්තට කඳුළු යන්නේ හරි අඩුවෙන්. තේරුණාද? හරිද? ඒක නිසා ඉතින් තාත්තගේ ඇස් වලින් කඳුළු යන්න ඒක ඇඳ කියන්නේ ඒක කරලා දුන්නා කියන්නේ මගේ ඇස් වලින් කඳුළු යන්නේ ඒක කරලා දුන්නා කියන්නේ අනික මගේ FB එක දැකලා ඔයා දන්නවද කී දෙනෙක් කතා කරාද කියලා?